Hi wine lovers, welcome back to the Wine Reels Lab. අපි අද කතා කරන්න යන්නේ අපිට ගොඩක් අලුත් උනත් ලෝකෙට අලුත් නැති ඕගනික් වයින් කියන concept එක ගැන. ලංකාවේ අපිට හම්බෙන ඕගනික් වයින් සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. අපිට මුලින්ම ලංකාවේ හම්බෙන වයින්ස් තුනක් තමයි මෙන්න මේක. ස්පැනිෂ් වයින් එකක් ස්පේන් වල කැස්ටිලා ලා මන්චා කියන ඒරියා එකේ තමයි මේ වින්යාඩ්ස් පිහිටලා තියෙන්නේ. ලස් මෙසාස් කියන ටවුන් එකේ කියන්නේ සෙන්ට්‍රල් ස්පේන් වල. එතකොට මේක ඕගනික් 100% ඕගනික් සහ වීගන් හැටියට රෙජිස්ටර්ඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන් ඇනිමල් බයි ප්‍රොඩක්ට්ස් යූස් කරන්නේ නැහැ. ෆයිනින් ප්‍රොසෙස් එකේ මේක ඕගනික් කියන්නේ මේ විටිකල්චර් එකේදී කිසිම කිමිකල් එකෙන් පෙස්ටිසයිඩ්ස් වගේ දේවල් යූස් කරන්නේ නැහැ කියන එක තමයි ඒගොල්ලෝ ඕගනික් විටිකල්චර් කියන concept එකේදී සඳහන් කරන්නේ. ඉතින් මේක ඇත්තටම පැරාජෙන්ස් කියන ෆැමිලි එකෙන් තමයි එන්නේ. මේගොල්ලන් ඇත්තටම 1963 වල සහෝදරය තුන්දෙනෙක් තමයි මේක පටන් ගන්න. අද වෙනතුරු large scale එකේ මේගොල්ලන් largest NOP certified vineyard එකක් හැටියට පවත්වාගෙන යනකොට bulk producing පැත්ත තමයි ගොඩක් කරන්නේ. එතකොට NOP certified කියන්නේ national organic program එක USDA එකෙන් පවත්වාගෙන යන. ඉතින් Susuro Verdeco ඒ කියන්නේ Verdeco කියන වයින් එක මේ Verdeco කියන grape එකෙන් හදන white wine එක තමයි මේ තියෙන්නේ. මේකේ ABV එක ඒ කියන්නේ alcohol by volume එක 11.5. හොඳ well balanced acidity එකක් එක්ක ඕනම seafood item එකක් එක්ක හොඳට පෑවෙන wine එකක් හැටියට හොඳටම නම් දරලා තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ගේ rosé section එක බැලුවොත් එහෙම Susuro Monastrell rosé කියන්නේ fantastic හොඳ සාමාන්‍යයෙන් ඔයගලගේ pool bar එකක් වගේ තියෙනවා නම් ඒ වගේ පොඩි ලස්සන evening එකකට නියම bottle එකක් open කරන්න. red fruits එක්ක floral aromas එක්ක මේ wine එක තියෙනවා. මේකෙත් ඇත්තටම vegan wine එකක් ඒ වගේම organic 12.5 volume එක තියෙන. Monastrell කියන්නේ මුවෙද්රේ කියන වයින් එකේ අනිත් තව නමක් හැටියට තමයි සඳහන්. ඒක Susuro Tempranillo මේක Tempranillo කියන grape variety එක තමයි මේකට use වෙන්නේ. එතකොට 12.5 මේකෙත් ABV එක alcohol by volume එක තියෙනවා. මේ ඔක්කොම ඔයගොල්ලන්ට ලංකාවේ දැක බලා ගන්න පුළුවන්. House of Wine එකෙන් ඔයගොල්ලන්ට මේක මිලට ගන්න පුළුවන්. මේක price එක මම බැලුවා 3800යි දාලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තම ඔයගොල්ලන් try කරන්න කැමති නම් අනිවාර්යෙන් අරන් බලන්න. organic කට්ටිය try කරලා නැත්නම් හොඳ price එකකට හොඳ හම්බෙන wine එකක්. Susuro wine sheltered by the mother nature's whisper. ඒ කියන්නේ Susuro කියන එක English වලට translate කරොත් Spanish වලින් whispering කියන එක තමයි whisper කියන එක තමයි ඉතින් කියන්නේ. ඉතින් මේ වගේ wine එකකින් ආයතරයක් හම්බෙමු. මේ wine එක ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment කරන්න, like කරලා share කරන්න අනිත් කට්ටියටත් මේ wine එක දැනගන්න. වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe now. See you later.